most valuable Mahasangha. My time at Toronto Mahavihara, टोरंटो विश्वविद्यालयेන් ශාස්ත්‍රපති උපාධියක් රේවතහාමුදුරුවන්ගේ ගමන මූලික වශයෙන් මට සංක්ෂිප්තයක් මා වෙතින් කරන ලද ඉල්ලීමට අනුව What led you to apply to a PhD? That's what I use my title. Encourage my team to face the challenges. ඔබසමට ඉතාමත්ම බැතිබර වූ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. පොඩි හාමුදුරුවෝ මම එහෙම හඳුන්වන්නේ අපි උන්වහන්සේව එදා ඉඳලා හඳුනාගත්තේ ටොරොන්ටෝ මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ විදිහට. හැබැයි පොඩි හාමුදුරුවෝ කිව්වට උන්වහන්සේ ශාස්ත්‍රපති දැන් මේ වන විට මනෝවිද්‍යා උපදේශක ඩොනගම්බේ ප්‍රේවත ස්වාමීන් වහන්සේ. සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. අද දවසේදී වැදගත්කම වන්නේ ලුණුගම්බේ රේවත ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රපති උපාධිය ලැබීම වෙනුවෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. භවනා තුළින් අපි රැස්වන්නේ ශාස්ත්‍රීය ජයග්‍රහණයක් සැමරීමට පමණක් නොවේ. අපේ රේවත හාමුදුරුවෝ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සාර්ථකව නිම කිරීම පිටුපස ඇති ගමනට ගෞරව කිරීමට. අපි දන්නවා කොච්චර අමාරුද කියලා ටොරොන්ටෝ වගේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එක. රේවත හාමුදුරුවන්ගේ ගමන හුදෙකලා ගමනක් නෙමෙයි. මෙහි සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් හැම දෙනෙක්ම උන්වහන්සේට කුදුමහත් ආකාරවලින් සහයෝගය දක්වලා තියෙනවා. පින්වත්නි, අද මම බොහොම ආඩම්බරෙන් මේ සිංහලෙන් කතා කරන්නේ. ඒ සිංහල භාෂාවෙන් කතා කරන්න මූලික වශයෙන් මට රඟපාලා සිංහල උගන්වපු හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්නවා. ඒ තමයි මුලින් ඉන්න අපේ හිඟුරක්ගොඩ විභාවි නායක හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේට විශේෂයෙන් මම බොහොම කෘතවේදී වෙනවා. ඒ 1984 මම ඉංග්‍රීසි දන්නෙත් නැහැ, සිංහල භාෂාව දන්නෙත් නැහැ, වෙන කිසි භාෂාවක් දන්නෙත් නැහැ. විභාවි හාමුදුරුවෝ අපට සිංහල ඉගෙනුවේ රංගපාලා බොහොම ආදරෙන්. එදා ඒ ඉගෙනගත්තු සිංහල භාෂාවෙන් අපි ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ඉවර කරලා උපාධියම කරලා පෙරාද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ තමයි මෙහාට ආවේ. හැබැයි ඒ සිංහල භාෂාව අපි අමතක කරේ නැහැ. ඉතින් මම මේ කතාව කරන්නේ බොහොම ආඩම්බරෙන් සහ කෘතවේදීත්වයෙන් යුතුව. කැනඩාවේ number 1 යුනිවර්සිටි එකක් හැටියට අපි කියා හඳුන්වන කැනඩාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය කිව්වා අපිට කියන්න පුළුවන් ඒ තමයි University of Toronto. එවන් number 1 යුනිවර්සිටි එකක ඇඩ්මිෂන් ලැබෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. මම හිතන්නේ මම මේ කියන්නේ නිකන්වත් නෙවෙයි. අපිට අවුරුදු ගාණක් ඒවයි ඉඳලා මම දන්න ඇඩ්මිෂන් එකක් ලබා ගන්න කොච්චර අමාරුද කියලා. ඒවට highly qualified වෙන්න ඕන. හැම පැත්තෙම. तो रेवत हामुद्रो ए मास्टर्स डिग्री ए शास्त्रपति उपाधि हदारන්න
ඒ ඇඩ්මිෂන් ලැබුණේ උන්වහන්සේගේ ඒ තිබුණු සුදුසුකම හින්දා. ගුණසරු සංවිධායක මඩුල්ලක් විසින් යෝජිත සම්මාන සම්භාවනා උද්‍යතය යටතේ මේ මොහොතේ සිදු කෙරෙන සමබර නිමිත්තේ අර්ථපූර්ණ අදහස ප්‍රකාර අප කතානායකයාණෝ පිළිබඳ උන්වහන්සේගේ චරිතාපදානයේ සංක්ෂිප්තයක් මා වෙතින් කරන ලද ඉල්ලීමට අනුකූලව විධාරණය කිරීමේ යුතුයකම මම මෙලෙස ඉටු කරන්නෙමි. යෝගාවේ දහරෝ වික්කෝ යුංජති බුද්ධ ශාසනය. සෝ ඉමං ලෝකම් ප්‍රභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. යම් තරුණ පැවිදි උතුමෙක් බුදු සසුනේ නොපමා වූවෙකු වේද හෙතෙම වලාවෙන් මිදුණු පුන් සඳසේ මේලොව බබළුවයි. අද වේගවත්ව ගමන් කරන තාක්ෂණයත් එක්ක බොහෝ මිනිසුන් හරිම කාලබහුල ජීවිතයක් ගත කරනවා. ඒ වගේම විවිධාකාරයේ මානසික රෝගීක ගොදුරු වෙලා පීඩා විඳිනවා. ඒ වගේ අයට ආධ්‍යාත්මික සහ මානසික සෞඛ්‍ය දැනුම මිශ්‍ර කරලා අද්විතීය සේවාව සහනයක් ලබා දෙන්නට හැකියාව ලැබීමම මහත් වූ පුණ්‍ය කර්මයක්. OIC වෙබ්සයිට් එක ඒකේ අපේ උන්වහන්සේව සම්මුඛ සාකච්ඡාවට දාලා තිබුණා ඉන්ටර්විව් එකක්. ඒකේ අහනවා what led you to apply to a PhD? ඒ කියන්නේ applied psychology and human development at OIC. Unwanse කියනවා my decision to apply to the PhD program at OIC was driven by a strong inclination to help others coping with mental health issues and a desire to practice as a psychotherapist and those who seek assistance. The program's global perspective on mental health, I believe, will significantly enhance my understanding and skills in the field. Eka unwansege uttaraya. Today, we can fulfill the needs of our community as well as the people, those who are living this part of the world. So that is what I am saying. We need like that monks for this country, especially for North America, who can preach, who can teach, who can disseminate the teaching of the Lord Buddha. So the Venerable Lunagam-Mahari Revata Thera is one of them. That's what I use my title as Pandita Ananja Sevana. Abe Revata Hamudru. අද පණ්ඩිත භික්ෂූන් වහන්සේ නමක් හැටියට අද ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබේ හැදෙන වැඩෙන දූ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් ධර්මය දෙන්න, ධර්මය කියලා දෙන්න, ගුණ ධර්ම කියලා දෙන්න පුළුවන් භික්ෂූන් වහන්සේ නමක් හැටියට අද උන්වහන්සේට කටයුතු කරන්නට හැකියාව ශක්තිය තියෙනවා. මම ප්‍රසිද්ධලා ඉන්නකොට තමයි ඉෂ්ට කලේ වන්න කරන්නේ loku dapat mengapai counseling members saya di Hamilton. Mama ke counseling college join kerana pada mama kalau tena kini hikiana. Ekehinda Revata Hamilton was one of the first people I was able to connect with at the temple because we both go to UFT, so it was great to talk about things like studying at your words. And whenever we had issues, I mean, at the beginning of my term, of course, having challenges was inevitable as the new president. However, it was great to have Revata Hamudru support us and encourage my team to face the challenges and not to give up. සොන්ඩස් මහතාණෙනි මා හිතනවා මේ ඉතාමත්ම නොමැකෙන සිහිවටනයක්. තමන් වෙත ජීවිතය ලබා දී ශාන්තිය ලබා දුන් ඒ කාර්යය අගය කිරීම සමරු කාර්යයක් ලබා ගන්න. Dear devotees, I don't want to take too much time. I was born in the beautiful village of Langamaya, Igirivapatta, east of Kamala.
My desire to become a monk was strong, but my family resisted. Nevertheless, I followed monk, determined to pursue my spiritual path. At the age of 9, my persistence led to my ordination under Venerable Ahangama Ratanasinghe Thera, the chief abbot of Toronto Mahavihara. My early monastic education began at Sirisugana Pirivana in Midigama and Dakshinaramiya, Mount Levania, followed by further studies at Mathura Sudarsha Pirivana and eventually Cal University, where I earned degree in Buddhist philosophy. Later, I pursued postgraduate studies in Buddhist studies at the Pali and Buddhist University. In 2017, I finally returned to Toronto, where I dedicated myself to the temple service and further studies, including psychological counseling at the University of Toronto. My time at the Toronto Mahavihara strengthened my dedication to service, and I am deeply grateful for the friendships and community support. හැබැයි ඒ කාලේ ඉඳලා මට පුළුවන් විදියට හැම වෙහසක්ම දරුවා පන්සලේ ආගමික කටයුතු කරන්න. මම හිතන්නේ මේ වෙලාවේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවෝ හිටියනම් මට දැනෙන සතුට අපමණයි. හැබැයි අවාසනාවට අද දවසේ උන්වහන්සේට එන්නට ලැබෙනවා. ඇත්තටම දවසක් මට දුරකථන යක්කෙනවා ගෲප් එකක් එක්ක. හාමුදුරුවනේ ඔබ වහන්සේ ග්‍රැජුවේට් වෙනවා කියලා ආරංචි. අපි කැමති ඔබ වහන්සේව පිළිගන්න. ඒ කතා කරපු පිරිසට මං කිව්වා නෑ ඕනේ නෑ. ඒක මට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ ඇත්ත සාක්ෂි දරනවා ඇති. මං ඒක කිව්වා. පස්සේ කිහිප දෙනෙක්ම කිව්වා අපි ඒක කළ යුතුයි. ඇයි අපි කරන්නේ? තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට මං වගේ එන භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒක ලොකු ආදර්ශයක් වෙයි. ඒක ලොකු දිරිගැනීමක් වෙයි. අපි ඒක කළ යුතුයි කියලා. මං හිතන්නේ ඒ පිරිස ලොකු කැපවීමක් කළා. හැම දිනකට කතා කරේ මම නම් වශයෙන් කියන්නේ 14ක් 15ක් වගේ හිටපු කතා කරන්නේ. හරි නිවැරදි විදියට මේ පණිවිඩය සමාජගත කරන්නේ. ඒ අවශ්‍ය කරන පිරිස මේ සාලව පිළිගන්නට පැමිණියා. ඒ සංවිධායක මඩුලට මගේ යුතුයම කෘතවේදී පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. හැකියාව හොඳටම තියෙද්දිත් අනුන්ගේ සිත රිදවීමට ඇති නොහැකියාව ඔබේ උතුම් මානුෂීය භවයේ සංකේතයකි. ඒ නිසා මේ මොහොතේ වපුරන සිතුවිලි පිළිබඳව අවබෝධයෙන් සිටින්න. අනාගතයේ අස්වනු නිරන්නට හැකිවන්නේ ඒ වපුරන දේ අනුව නිසා බොල් නොවනු පිණිස මතු දිනක සාර සුඛ බීජයක්ම වපුරන්න. තමන්ට කිසිදු වාසියක් නැතත් සෑම සත්වයෙකුටම කරුණාව මෛත්‍රිය දයාව පිරි අකම්පිත උතුම් මිනිසියෙකු වන්න. දිනක ඔබද මමද මේ බහ පොළොවට පස්වෙනු ඇත. හැම දිනකටම තෙරුවන් සරණයි. මේ සම්මාන සම්භාවනා කියන මේකේ ලියලා තියෙන පදවැල් ටික කියවන්නට කියලා මට කිව්වා. සම්මාන සම්භාවනා පූජ්‍යපාද ලුණුගම්බේරේ රේවත ස්වාමින් වහන්සේ සකල සතවිත සහන් සුවඳී විපුල දහමක පහස විදිනා උපන් දෙස බස අරුත් සපුරා දනං හද තුල සතුට පුරනා දැනුණ දිවි මග කිරීටය කර සසු නබර නිති පහන් කරන අපේ බැති උපහාරයයි මේ ගුණ ඇති හිමිනි ඔබට පුදනා. ගරුතර වහන්සේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ලද අධ්‍යාපන ජයග්‍රහණයෙන් සපිරි ශාස්ත්‍රපති උපාධිය ප්‍රදානෝත්සවය වෙනුවෙන් එයට සමගාමීව
ගෞරවනීය අපේ ජනතාවගේ ආදරය මුසුකොට පුද දින මතක සැමරුම් පහරයයි මේ 2025 6/6 දින ටොරොන්ටෝ නුවරදී. අම්මේ තාත්තේ මගේ අම්මා තාත්තා මෙතන ඉන්නවා. ඔබට මතු බුදු බව ලබන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. තෙරුවන් සරණයි.